මේක මූලික සංකල්පය කරගෙන මෙයාලා පළවෙනි ගුවන්ගත වීම, පළවෙනි මිනිස් ගුවන්ගත කිරීම සිද්ධ කරනවා. මේ දේවලුත් එක්කලා තමයි ඉස්සරහට ගමන් කරගෙන එන්නේ. හරි, ඊළඟට අපි කතා කරමු. ඕකේ. ඊළඟට අපි කතා කරමු ඒරෝප්ලේන් එකක ගුවන්ගත වීමට අදාළ වෙන මූලික භෞතික විද්‍යාත්මක මූල ධර්මය මොකක්ද කියන කාරණය. ඒතර මෙයාගේ මූලික වශයෙන් අපි දන්නවා මෙයාව ගත්තොත් එහෙනම් මෙයාට බරක් තියෙන නිසා මෙයාත් පල්ලයට එනවා. weight එක නිසා පල්ලයට එනවා. හැබැයි අපි මෙයාව උස්සන බලයක් විදිහට lifting force එකක් දෙනවා නම් අපිට මෙයාව උස්ස ගන්න පුළුවන්. ඒක අපිට පහසු නෑ. මොකද හේතුව මේකේ ප්‍රොෆයිල් එකක් නැති නිසා ඒක අපිට පහසු නෑ. ඒතර ඒක කරගන්නේ මූලික මූල ධර්මය තමයි අර අපි කතා කරා වගේ thrust force එකක් හදා ගන්නවා. වේගවත් මෙයාගේ යන එකද මේ තියෙන මේ විතර අපි පෙන්නලා නිරූපණය කරන්නේ මේ ගුවන් යානය නෙමෙයි. මේ නිරූපණය කරන්නේ මෙන්න මේ තටුවක හරස්කඩක්. ඒතර ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ තටුවක් ගත්තොත් මෙයාගේ හරස්කඩ කොයි වගේද කියලා. එහෙනම් මේ තටුවක හරස්කඩක් ගත්තාම එයාගේ හරස්කඩ නම් මෙහෙම තියෙන්නේ. මෙයා මේ විදිහට ඉදිරියට ගමන් කරද්දී මෙයාගෙන් වාතයේ වේගින් ඇවිල්ලා වැදිලා මේ තටුවේ පිටිපැස්සට තල්ලු කරනවා. එහෙනම් ඒකෙන් ගොඩනැගෙන සිරස් බල කොටසකින් තමයි උඩට ඇති වෙන බලයකින් තමයි අපි මෙයාව උස්සන්න පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ බලයට අමතරව මෙතනදී තව බලයක් තියෙනවා. ඒ තමයි මේ හරස්කඩ වේගයෙන් ගමන් කිරීමත් එක්කලා මේකට අහුවෙන වාතයේ කොටස් දෙකකට බෙදෙනවා. මේ ඉහළ කොටස සහ පහළ කොටස වශයෙන් වාත ධාරාව දෙකට බෙදිලා යනවා. එහෙනම් මෙන්න මේ කොටසේ බලන්න මේ තියෙන වාත වර්ගඵලය මෙන්න මෙතෙන්ට ඇතින් අඩු වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ වතුර බටයකින් වතුර දාද්දී එයාගේ කට වතුර ඉවත් වෙන කට මිරිකුවොත් එහෙම එයාගේ හරස්කඩ අඩු වෙනවා. හරස්කඩ අඩු වීමත් එක්කලා එතන වේගය වැඩි වෙනවා. අන්න එහෙම වේගයේ වැඩිවීමක් බර්නූලි මූලධර්මය කියලා මූලධර්මයක් තියෙනවා. අන්න උතනදී බර්නූලි මූලධර්මයෙන් විතර අපි පැහැදිලි කිරීමක් කරනවා වේගයේ වැඩි වෙන අවස්ථාවකදී පීඩනය අඩු වෙන්න ඕනේ. මෙම සම මට්ටමේදී වේගය වැඩි වුණොත් එතනදී පීඩනය අඩු වෙනවා. එහෙනම් මේ අවකාශය ඇතුලේ මේ ඉහළ අවකාශය ඇතුලේ වායු පීඩනය අඩු වෙනවා. මේ පහළ අවකාශය තුල වායු පීඩනය වැඩි වෙනවා. ඒතර අපි දන්නවා වැඩි පීඩනයෙන් අඩු පීඩනයට බල ගොඩ නැගෙනවා. එහෙනම් මේ වැඩි පීඩනයෙන් අඩු පීඩනයට මේ අදාළ තටුව මත බලයක් ගොඩ නැගෙනවා. හරියට මෙන්න මේ වගේ බලයක්මයි. එහෙනම් එතනදිත් ඒ බලයේ සිරස් කොටස මගින් මේ සිරස් බල කොටස මගින් එතනදී එසවුම් බලයක් විදිහට ලිෆ්ටින් පෝස්ට් එකට දායකත්වයක් දක්වනවා. එහෙනම් මෙන්න මේ බල දෙකෙන්ම එසවුම් බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ විදිහට ගොඩ නැගෙන බලයන් දෙක මෙයාගේ බරට වඩා වැඩි වෙන විට මේක ඉහළට ගමන් කරනවා. බරට සමාන නම් අපිට යම් පිහිටීමක සමතුලිත කරගන්න පුළුවන්. බරට වඩා අඩු වෙනවනම් මෙයාව පහළට ගමන් කරනවා. ඒතර මේක කරගන්නේ කොහොමද? මේකට යම්කිසි වේගයක් තියෙනවා. නිශ්චිත වේගයක් තියෙනවා මේ සිද්ධිය සිද්ධ වෙන. එහෙනම් අන්නේ නිශ්චිත වේගයට එනකම් මෙයාව ත්වරණය කරන්න ඕනේ. මෙයාගේ වේගය වැඩි කරගන්න ඕනේ. ඒතර අපි කරන්නේ ඒකට මෙන්න මේ ගුවන් යානයේ තියෙන තටු වලට තියෙන සම්බන්ධිත එන්ජින් ටික පාවිච්චි කරනවා. එහෙනම් එන්ජින් වලදී කරන්නේ වේගවත්ව දහනය කරන ඉන්ධන දාහනය කරලා වේගවත් පිටිපැස්සට විදිනවා. ඉතින් මෙන්න මේ විදීමත් එක්කලා මෙයාට ඉදිරි බලයක් ගොඩනගෙනවා. අන්නේ ඉදිරි බලයත් එක්කලා මෙයා ඉදිරියට මේ ස්කන්ධය ඉදිරියට ත්වරණය වීමක් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක රණ වේග දිගේ මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා ත්වරණය වෙන අවස්ථාවක අර අදාළ වේගය මෙන්න මේ ක්‍රියාවලිය සඳහා බර ඉක්මවා යන බලය ගොඩනැගීම සඳහා වන අදාළ වේගයට එළඹෙනවා. තවදුරටත් වේගවත් කිරීම මගින් මෙයාව ඉහළට එසවෙන ගමන් තමයි ඉදිරියට යන්නේ. එහෙනම් ඉදිරි එන්ජින් මගින් නැති කරන බලය මගින් ඉදිරියට ගමන් කරන අතර මේ තියෙන වාතය මගින් නැති කරන ප්‍රතිරෝධී බලය යා මැඩ පවත්වාගෙන ඉදිරියට ගමන් කරන අතර ලිෆ්ටින් ෆෝස් එක එසවුම් බලය මගින් මෙයාව උස්සනවා. එතකොට මෙන්න මේ විදිහට ඉහළට ගමන් කරනවා. පස්සේ මේ ඉස්සීම වැඩි කරගන්න ඉස්සීමේදී ගොඩනැගෙන බලය වැඩි කරගන්න අපිට පුළුවන් උපක්‍රමයක් විදිහට මෙන්න මේ තටුවල වර්ගඵලය වැඩි කරගන්න. ඒතර ඒවා ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන විදිහට තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේ වර්ගඵලය වැඩි වෙන්න පීඩනය මගින් ගොඩනැගෙන බලය පීඩනයේ වතාවක් අපි කියන්නේ වර්ගඵලය කියලා. එහෙනම් පීඩනය මගින් ගොඩනැගෙන බලය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් පීඩනය මගින් බලය වැඩි කරගන්න මේ වර්ගඵලය ආරම්භයේදී වැඩි කරගෙන පස්සේ උඩට ගත්තයින් පස්සේ ඉහළ අවකාශයට ගත්තයින් පස්සේ මේ වර්ගඵල ඇඩ්ජස්ට් කරලා අදාළ බර විතරක් බැලන්ස් කරගන්න ඕන බලය නිර්මාණය කරගන්න. අන්න එහෙනම් එයත් එක්කලා මේ අවකාශය තුල වාතය තුල ඉදිරියට ගමන් කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ හැරවීමක් කරොත් එහෙම කොහොමද හරවන්නේ කියන එක. එතකොට බලන්න දැන් නිකන් හිතන්න මම මේක තන්තුවකින් මෙහෙම එල්ලගත්තා කියලා. ඒතර එල්ලගෙන මම මේ පැත්තට මෙහෙම එල්ලගෙන මෙයාව කරකෙව්වොත් ඔයා දන්නවා මෙයා යන්නේ මේ විදිහට. අන්න ඒ වගේ මෙතනදිත් කරන්නේ මේ ගුවන් යානය පාලනයක් යටතේ හරවනවා. ඒතර මේ වගේ අපිට ඒව හරවන්න පුළුවන්. සහ මේ වායු ප්‍රතිමය හැඩයේ තියෙනෙත් වායු ප්‍රතිරෝධයේ මග හරවගෙන ওই සමතුලිතතාවය බැලන්ස් කරගන්න. ඒතර මෙයාව මෙහෙම හැරවීමක් කරනවා. ඒතර හැරවද්දින් අර කියන බලය ඉහළට ඇති කරන බලය දැන් මේ තියෙන ගුවන් යානය නෙමෙයි මේ හැම්බෙලෙම මත තියාගෙන මේ තියෙන තටුව. එහෙනම් තටුව මත ඇති කරන ඔන්න ඔය බලය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. හරියට අපි නූලකින් එල්ලගත්තා වගේ. එහෙනම් ඒකත් එක්කලා අපි කියනවා ඒකට කියනවා මෙන්න මේ දිශාවට ඇති වෙන කේන්ද්‍රයක් කරගත්ත ලක්ෂයක් වටා මේ විදිහට කේන්ද්‍ර අபிසාරී බලයක් ගොඩනගෙනවා කියලා. එහෙනම් අර බලය මගින් මෙයාව මේ විදිහට හැරවීමක් කරනවා. හරියට අපි තන්තුවක් දාලා අල්ලන් හිටියා වගේම තමයි. ඒක අපිට පේන්නේ නැහැ. ඒක තටු මගින් නැති වෙන බලයක්. එහෙනම් ඒ බලය මගින් මෙයාව මෙම හැරෙනවා. අපිට අවශ්‍ය දිශාවට හැරුවෙන් පස්සේ ආපහු අපිට මේක කෙලින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩනගෙන ඉහළට බලය විතරයි. අයනම් බර බැලන්ස් කරගෙන මෙයාට පුළුවන් වෙනවා යන්න. දැන් මෙයා ආපහු අපිට
වේග පාලනය කරලා වේග අඩු කිරීමත් එක්ක ලිෆ්ටින් ෆෝස් එක අඩු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා නැවත ඉහළ ඉඳන් මේක මීට පාත් කරන්න. ඉතින් මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේක සෑම විටම නියමයකගේ ඒ දක්ෂ කැපවීම මත ලස්සනට සිද්ධ වෙන වැඩක්. හරි. මේක තමයි ගුවන් යානයක ගුවන්ගත වීම සඳහා වන භෞතික විද්‍යාත්මක සරල මූලධර්මය. ඊට වඩා මේ සියල්ල සංකීර්ණයි. නමුත් මම සරලව මේකෙන් පැහැදිලි කරන්නේ දල අදහසක් ගන්න කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට මේ සම්බන්ධව යම් ආසාවක් ඇති වෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න මම try කරනවා. ඒකයි මම මේ සරල වචන පාවිච්චි කරලා පුළුවන් තරම් තේරෙන්න ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හරි මේ aerodynamics එහෙම නැත්නම් මේ තරල ගති විද්‍යාවේ තියෙන මූලික සංකල්ප පාවිච්චි කරලා මෙතනදී අපි ගුවන් යාන නිර්මාණය කරගත්තා වගේම දැන් වාතාවකාශය තුළ ගමනාගමනයට ඒ වගේ දේවල් නිර්මාණය කරනවත් එක්කලම මිනිස්සු තවදුරටත් ඉස්සරහට හිතලා රොකට් වගේ අති දැවැන්ත තාක්ෂණයක් නිර්මාණය කරා. ඕක ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් වායුගෝලය ඉක්මව අභ්‍යවකාශය දක්වා යන්න පුළුවන් නිර්මාණයක් විදිහට රොකට් බූස්ටර්ස් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකත් එක්කලා පුළුවන් වෙලා තියෙනවා ග්‍රහලෝකයකින් ග්‍රහලෝකයකට ගිහිල්ලා හිටන් ඒ වගේ තියෙන தත්ත්ව බලන්න, ඒ වගේ මොනවද තියෙන ජීවයක් තිබිලා තියෙනවද? අන්න ඒ වගේ දේවල් බලන්න තරම් තාක්ෂණය දියුණු කරගෙන දෙනවා මිනිස්සු. ඒ වගේම අය මේ තාක්ෂණය ඊටාම පොඩි ප්‍රමාණයක පොඩි යන්ත්‍ර තුල අන්තර්ගත කරලා ඩ්‍රෝන තාක්ෂණය ඊළඟ චූටි ඩ්‍රෝන වගේම අපි යුද්ධ කටයුතු සඳහා මේ යුද්ධයත් එක්ක මේ දේවල් ඉතා වැඩි දියුණු වෙලා යුද්ධ කටයුතු සඳහා කුඩා පරිමාණයේ ඩ්‍රෝන ඊට පස්සේ කෆීර් වගේ ජෙට් යානා නිර්මාණය කරන්න මිනිස්සු සමත් වෙලා තියෙනවා. පහුගිය කාලේ පැවතිච්ච ලෝකයේ විවිධ රටවල් අතර තිබ්බ යුදමය තත්ත්වයක් එක්කලා ඔයගොල්ලෝ දකින්නදී මිසයිල් ඒ වගේම මේ අතිවිශේෂ ජෙට් යානා වගේ දේවල් ලෝකෙ එලි දක්වන්න පටන් ගත්ත තමන් ගාව ඉත ආරක්ෂිතව නිර්මාණය කරපු සංකීර්ණ ලෙස නිර්මාණය කරපු ජෙට් යානා තාක්ෂණයන් සමහර රටවල් තමන්ගේ ගමනාගමනයට පාවිච්චි කරද්දී සමහර රටවල් තමන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරද්දී සමහර රටවල් තව රටක් ආක්‍රමණය කරන්න පාවිච්චි කරනවා. එදා පටන් ගත්ත මේ තාක්ෂණය සහ ඒ සිතුවිල්ල අද වෙද්දී ලෝකේ යථාර්ථයක් වෙච්චි වායුව එහෙම නැත්නම් අභ්‍යවකාශයේ හරහා ගමන් කරන්න පුළුවන් යානා බවට පත් වෙලා තියෙනවා. ඉතින් අනාගතය ගැන හිතනවා නම් තව වෙනකන් පර්සනල් ජෙට් යන කියන්නේ ඔයාට ඇඳගෙන ඇඳුමක් වගේ ඇඳගෙන යන්න මිනිස්සුන්ට ආරක්ෂාකාරී වෙන්න පුළුවන් දේවල් මේ වෙද්දී පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඊටම කුඩා ඩ්‍රෝන යානා එහෙම නැත්නම් කෘමියෙක්ගේ සයිස් එකට තියෙන පියාසර කරන්න පුළුවන් යානා නිර්මාණය කරන්න මේ වෙද්දී මිනිස්සු උත්සාහ කරමින් ඉන්නවා. මේ විදිහ අපිට තාම දකින්න බෑ සරලව අපි පාර යන වාහනයක් ඒ විදිහට ගුවන්ගත වීම. ඒතර ඒ වගේ තැනක් අපිට දකින්න බෑ. මේවා අනාගතයේ වෙන්න තියෙන දේවල් සහ මීට අමතරව වෙනම තාක්ෂණයක් ඉස්සරහට එන්න පුළුවන්. ඊළඟ තව සංකල්ප තියෙනවා ඔය පියාඹන පීරිසි වගේ මූලික සංකල්ප තියෙනවා. ඒ වගේ ප්‍රබන්ධ විතරයි. ඒතර මේ වගේ දෙයක් නිර්මාණය කරන්න ඔයාගොල්ලෝ ගොඩනැගෙන පුංචි සංකල්පයක් දායක වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් පටන් ගන්න ඔයා පොඩ ඒ දේවල් ගැන හොයන්න කුතුහලයක් හදාගන්න. එතකොට ඒ තාක්ෂණයට ආස කරන්න ඒ හරහා ඔයාලට ඉගෙන ගන්න ආසයිතේ මේ සංකල්ප ගැන හොයන්න ආසයිතේ ඊළඟට ඔය හොයද්දි ඔයාගේ හීනෙට පොඩ ගිහිල්ලා අපිට වෘත්තමය වටිනාකමක් වගේ මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් අපි මේ කතාවේ කතා කරපු පුද්ගලයන් වගේ මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයක් ඉස්සරහට ගේන්න පුළුවන් වෙයි. එහෙනම් පොඩියට හිතන්න ඒ පොඩියට හිතන සිතුවිල්ලක් ඇතුලේ සමහරට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් නිර්මාණයක් බිහි වෙන්න පුළුවන්. හරි. ඒක තමයි එතකොට මේකේ මේ වැඩේ අරමුණ. මේ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ එකෙන් වැදගත්කමක් වීඩියෝ එකෙන් යම් වටිනා දෙයක් ඔයාලා ගත්තා නම් ඉතුරු කරගත්තා නම් දෙයක් ඉගෙන ගත්තා නම් තව යාළුවෙකුටත් මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේක බලන්න වැඩි හිටියෙක් නම් ඔයාගේ දුවට පුතාට එහෙම නැත්නම් නංගිට මල්ලිට මේක පෙන්වන්න. මොකද හේතුව ඔවුන් තුල අපි මේ මූලික සංකල්ප වර්ධනය කරන්න ඕනේ. ඒකෝට සමාජයක් විදියට, රටක් විදියට, ලෝකයක් විදියට ඉතින් දියුණු විශ්වයක් නිර්මාණය කරන්න ඒ දායකත්වය දෙන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයා තුල ඉන්න විද්‍යාඥයාට, ඔයා තුල ඉන්න ඉංජිනේරුවට, ඔයා තුල ඉන්න නිමවුම්කරුවට, ඔයා තුල ඉන්න විවසායකයට කතා කරන්න අවස්ථාවක් කරගන්න මේ වගේ පුංචි වීඩියෝ. එහෙනම් යාළුවන්ට ෂෙයා කරන ගම අදට මම ඔයාගෙන් සමු ගන්නවා.